නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජදස්සිනං නිග්ගය්‍යවාදින් මේදාවී තාදි සංපණ්ඩිතං භජේ තාදි සංභජමානස්ස තෙය්‍යෝ තීන පාපියෝ. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වතුනි, අද ධර්ම මාතෘකාව සත්පුරුෂයන්ගේ අවවාද ලබා ගැනීම. ඔබට මේ ලෝකේ යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක්, පණ්ඩිතයෙක්, ඥානවන්තයෙක් ඔබගේ යම් අඩුපාඩුවක්, දෝෂයක්, නිදානයක් පෙන්වනවා වගේ පෙන්වලා දෙනවා නම් ඒක පිළිගන්න. ඒක නිදානයක් දුන්නා හා සමානව පිළිගන්න. තාදිසං පණ්ඩිතං භජේ, එබඳු නුවණැත්තෝ සත්පුරුෂයෝ මැසුරු කරන්න. ඔබට යහපතක්ම වෙනු ඇත. ආවැඩක්, පාපයක් සිදු නොවනු ඇත. එයයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මේ ලෝකේ එබඳු උපදෙස් අවවාද දෙන අය තාම අල්පයි. තාම ස්වල්පයයි. ඒ අල්ප අය අතුරින් එක් අයෙක් හෝ ඔබට හමු වුණොත් ඒ අවවාද පිළිගන්න. යහපත් පුද්ගලයෙක් වශයෙන් තමන්ට නිදානයක් දුන්නා හා සමානව පිළි අරගෙන කටයුතු කරන්න. ඔබේ ජීවිතය සාර්ථක වෙනු ඇත. තෙරුවන් සරණයි.